ඔබ විශ්වාස කරනවාද? එකපාරටම ගමක ඉන්න පූස ඔක්කොම පිස්සු හැදිලා වගේ නටන්න අරගෙන අන්තිමට මුහුදට පැනලා දිවි නහගත්තා කිව්වොත් මේක නිකම් ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශනයක් වගේ නේද? නමුත් මීට දශක කිහිපයකට කලින් ජපානයේ සාමකාමී දීවර ගම්මානයක මේ සිදුවීම ඇත්තටම සිද්ධ වුණා. මුලදි මිනිස්සු මේ දිහා බලලා විහිළුවට hina වුණත් වැඩි කල් යන්න කලින් ඔවුන් තීරුම් ගත්තා මේ නටන පූසෝ කියන්නේ එන්න තියෙන මහා භයානක ශාපයක පෙර නිමිත්තක් විතරයි කියලා. ඒ ශාපය කොච්චර දරුණුද කියනවනම් අදටත් ලෝක ඉතිහාසයේ අඳුරුතම පරිසර ඛේද වාචකයේ විදිහට සැලකෙන්නේ මේ සිදුවීමයි. අද අපි කතා කරන්නේ ලාභය වෙනුවෙන් මිනිස් ජීවිත බිලිගත් මිනමාටා මාරාන්තික රහස ගැනයි. අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. කතාව පටන් ගන්නේ 1950 ගණන්වල ජපානයේ මිනමාටා කියන බොහෝම සුන්දර මුහුදු බොක්කක් ආශ්‍රිතව තිබුණ දීවර ගම්මානයෙන්. මේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ දීවර රස්සාව. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වුණේත් ඒ මුහුදෙන් අල්ලගත්ත මාළු. හරිම සාමකාමීව ගලාගෙන ගිය මේ ජීවිතවලට එක පාරටම කනකුකා හඬන්න ගත්තේ හිතා ගන්න බැරි විදියට. මුනින්ම අමුතු වෙනස පෙන්වන්න ගත්තේ ගමේ හිටපු පූසෝ. හිටි හැටියේ මේ සත්තු එක තැන කැරකිලා උඩ පෙනලා ඇඟ ගැහිලා හරියට පිස්සු හැදිලා නටනවා වගේ හැසිරෙන්න පටන් ගත්තා. සමහර පූසෝ මේ වේදනාව දරා ගන්න බැරුව දුවගෙන ගිහින් මුහුදට පැනලා මැරුණා. ගමේ අය මේ අමුතු ලෙඩේට නමක් තිබ්බා ඩාන්සින් කැට් ෆීවර් එහෙමත් නැත්නම් නටන බලල් උණ කියලා. එතකොටත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ මේ මරණය පෙර නිමිත්ත කියලා. වැඩිකල් යන්න කලින් මේ විහිළුව මහා බියකරු හීනයක් බවට පත් වුණා. පූසන්ට පස්සේ අහසේ ගිය කුරුල්ලෝ එකපාරටම බිමට කඩන් වැටෙන්න ගත්තා. ඊළඟට වාරේ ආවි මිනිස්සුන්ට. ගමේ හිටපු නිරෝගී දීවරයෝ එකපාරටම අසනීප වෙන්න ගත්තා. ඔවුන්ගේ රෝග ලක්ෂණ හරිම භයානකයි. මුලින්ම අතපය හිරිවැටෙන්න ගත්තා. ඊට පස්සේ හරියට පාලනයක් නැතිව මුළු ඇඟම වෙව්ලන්න පටන් ගත්තා. කතා කරන්න උත්සාහ කළාට වචන පැටලුණා. කටහඬ විකෘති වුණා. ඇවිද ගන්න බැරුව බිම ඇදගෙන වැටුණා. හරියට අර පූසන්ට වුණා වගේම දරුණු ස්නායු ආබාධයක් මිනිස්සුන්ටත් හැදුණා. සමහරුන්ට සිහිය විකල් වුණා. ඇස් පෙනීම නැති වුණා. අන්තිමට දරුණු වේදනාවක් විඳලා මිය ගියා. ඊටත් වඩා දුක හිතුනේ අලුත උපදින දරුවන් ගැන. ගර්භණී මව්වරුන්ට මේ ලෙඩේ හැදුනම උපදින දරුවන් ඉපදුනේ අත්පා විකෘති වෙලා බරපතල මොළයේ ආබාධය එක්ක. මුළු ගමම එකම මලගයක් වුණා. මොකක්ද මේ එකපාරටම කඩන් පාත් වුණ ශාපය? ගමේ අය මුලින් හිතුවේ මේක මුහුදු යක්කුන්ගේ කෝපයක් කියලා. නමුත් ඇත්ත ඊට වඩා ගොඩක් කුරිරුයි. මේ මරණවලට හේතුව වුණේ යක්කු නෙවෙයි මිනිස්සුන්ගේම කෑදරකම. මිනමාටා බොක්ක අයිනේ තිබුණා චිසෝ කියලා විශාල රසායනික කර්මාන්තශාලාවක්. මේකෙන් ප්ලාස්ටික් නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හැදුවා. මේ කම්හලෙන් පිටවන අපද්‍රව්‍ය වතුර කිසිම පිරිපහදුවක් කරන්නේ නැතුව ඔවුන් හොර රහසේම මුදා හැරියේ මිනමාටා මුහුදු බොක්කට. මේ අපජලයේ අති විශාල ප්‍රමාණයක් මාරාන්තික රසදිය මිථයිල් මර්කියුරි අඩංගු වෙලා තිබුණා. සිද්ධ වුණේ මේකයි. මුහුදුට එකතු වුණු රසදිය මුහුදු පැලෑටි සහ පුංචි සත්තුන්ගේ ඇඟට ගියා. ඒ පුංචි සත්තුන්ව ලොකු මාළු කෑවා. මේ ක්‍රියාවලිය විද්‍යාත්මකව හඳුන්වන්නේ බයෝ ඇකියුමිලේෂන් කියලා. අන්තිමට මේ විෂ පිරුණු මාළුන්ව අර ගමේ හිටපු පූසෝ සහ මිනිස්සු කෑවා. ප්‍රතිඵලය වුණේ ඔවුන්ගේ ශරීරවලට දරා ගන්න බැරි තරම් රසදිය ප්‍රමාණයක් එකතු වෙලා එය කෙලින්ම මොළයට සහ ස්නායු පද්ධතියට පහර දීමයි. අර නැටුම් කියලා අපි දැක්කේ ඇත්තටම රසදිය විෂවීම නිසා ඇති වුණු දරුණු වලිප්පුවයි. හැබැයි මේ කතාවේ අමානුෂිකම කොටස මේක නෙවෙයි. චිසෝ සමාගමේ පාලනාධිකාරිය මේ විනාශය ගැන මුල ඉඳන්ම දැනගෙන හිටියා. තමන්ගේ අපද්‍රව්‍ය නලයෙන් පිටවන වතුර බීපු පූසෝ මැරෙන බව ඔවුන් රහසිගත පරීක්ෂණවලින් තහවුරු කරගෙනයි තිබුණේ. නමුත් ඔවුන්ට වටිනාකම තිබුණේ අහිංසක මිනිස් ජීවිතවලට වඩා තමන්ගේ ලාභය විතරයි. ඔවුන් කලේ වැරද්ද හදන එක නෙවෙයි. ඒක එළියට යන නලය වෙන පැත්තකට හරවලා ඇත්ත වසන් කරපු එකයි. පරීක්ෂකයෝ ඇත්ත හොයාගත්තම සල්ලි බලය සහ මැර බලය පාවිච්චි කරලා ඔවුන්ගේ කටවල් වැහුවා. ලෙඩ වුණු අහිංසක ගැමියන්ට සොච්චම් මුදලක් දීලා ආයේ කවදාවත් මේ ගැන කතා කරන්නේ නැහැ කියලා බලෙන්ම ගිවිසුම් වලට අත්සන් ගත්තා. නමුත් සත්‍යය යටපත් කරන්න බැරි වුණා. වසර ගණනාවක නීතිමය සටනකින් පස්සේ තමයි මේ අපරාධය ලෝකයටම හෙළි වුණේ. අදටත් ඒ ප්‍රදේශයේ උපදින සමහර දරුවන් මේ පෞකාර අතීතයේ විපාක විඳිනවා.
අර මුලින්ම පිස්සු හැදිලා වගේ නටලා මුහුදට පැනපු අහිංසක පූසෝ ටික එදා ඇත්තටම කලේ නටුමක් නෙවෙයි. උන් මුළු මනුෂ්‍ය වර්ගයාටම මරණයේ පණිවිඩයක් දුන්නා. උඹලා සොබා දහමට වස දුන්නොත් ඒක කැරකිලා ඇවිත් උඹලගේම දරුවන්ව බිලි ගන්නවා කියලා ඌන් එදා Tamanගේ ජීවිතය වලින්ම ඔප්පු කළා. ලාභය වෙනුවෙන් මිනිස් ජීවිත බිල්ලට දෙන මෙහෙම ආයතන අදටත් ලෝකේ ඕනෑ තරම් තියෙනවා. මේ කතාව අහලා ඔයාලට දැනුනේ මොකක්ද? කේන්තියක්ද නැත්නම් ලොකු දුකක්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් කරුණු දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.